යුද නීති බිඳ දමා බිලිගත් රාවණ පුතුගේ ප්‍රේමය, මේඝනාද සහ සුලෝචනාගේ කඳුළු කතාව. ලංකාපුර අහස යුදගින්නෙන් රත් වෙලා තිබුණු අඳුරු යුගයක යකඩ වගේ හයිය හිතක් තිබුණු මහා රණශූරියෙක්ගේ හදවතේ පිපුණු මල් වගේ මෘදු ආදර කතාවක් තිබුණා. ඒ තමයි රාවණ පුත් ඉන්ද්‍රජිත් හෙවත් මේඝනාද සහ නාගලෝකයේ කුමාරිය වූ සුලෝචනාගේ ආදර කතාව. මේඝනාද කියන්නේ තුන් ලෝකයක් බියවැද්දූ රණශූරයෙක්. ඔහු විශ්වය ජයගන්න පාතාල ලෝකයට එහෙවත් නැත්නම් නාග ලෝකයට ගිය වෙලාවේ තමයි ආදිශේෂ නාග රජුගේ දියණිය වුණු සුලෝචනාව දකින්නේ. කඩුවක් අතින් ගත්ත රළු අත්වරට නාග කන්‍යාවකගේ සියුමෙලි ආදරය දැනුනේ හරිම අමුතු විදිහට. රාවණා රජුගේ ආශිර්වාදය මැද මේ දෙන්න විවාහ වෙලා ලංකාපුරයට එනවා. ඔවුන්ගේ ලෝකය හරිම සුන්දරයි. හැබැයි ඒ සුන්දරත්වය වැඩි කාලයක් තිබුණේ නෑ. කාලය ගෙවී ගියා. රාම රාවණ යුද්ධය ආරම්භ වුණා. රාම රාවණ යුද්ධයත් උච්චතම අවස්ථාවට පත් වුණා. මේඝනාදව පරද්දන්න කාටවත්ම බැරි වුණා. ඔහු යුද පිටියට ආවොත් සතුරන් පලා ගියා. මේඝනාද තීරණය කරනවා යුද්ධය අවසන් කරන්න, නිකුම්බිලා යාගය කරන්න. මේ යාගය සාර්ථක වුණා නම් ඔහුට අමරණීයත්වය ලැබෙනවා. පුරාණ යුද්ධ නීතියට අනුව කෙනෙක් ආයුධයක් නැතුව වන්දනාවක හෝ යාගයක ඉන්නවා නම් ඔහුට පහර දීම නපුංසක ක්‍රියාවක්. එහෙමත් නැත්නම් මහා පාපයක්. මේඝනාද කිසිම ආයුධයක් ළඟ තියාගන්නේ නැතිව ඊටාම භක්තියෙන් යාගය පටන් ගත්තා. මුළු නිකුම්බිලා වනයම නිහඬයි. නමුත් ඒ නිහඬ බව බිඳෙන්නේ මහා පාවාදීමකින්. රාවණාගේ සහෝයුරු විභීෂණගේ ඔත්තු දීම මත ලක්ෂ්මණ හොර රහසේම යාග භූමියක ඇතුල් වෙනවා. සමාධියෙන් හිටපු මේඝනාද ඇස් ඇරලා බලද්දී ලක්ෂ්මණ තමන් ඉදිරිපිට අතේ එකම ආයුධයක්වත් නැහැ. යුද ධර්මය හඳුනන ක්ෂත්‍රියෙක් නිරායුධ මිනිසෙක්ට පහර දෙන්නේ නැහැ ලක්ෂ්මණ. මේඝනාද ගර්ජනා කළා. නමුත් ජයග්‍රහණයේ පිපාසයෙන් හිටපු ලක්ෂ්මණ යුද්ධ නීති සියල්ල පස කළා. නිරායුධ මේඝනාදක පහර දෙනවා. තමන්ගේ ආරක්ෂාවට යාග භාණ්ඩ පවා පාවිච්චි කරමින් මේඝනාද සටන් කළත් අවසානයේදී අසාධාරණ ලෙස ලක්ෂ්මණගේ කඩුවෙන් මේඝනාදගේ හිස කඳින් වෙන් වෙනවා. ලක්ෂ්මණ ඒ හිස අරගෙන ජයග්‍රාහීව රාමගේ කඳවුරට යනවා. හිස අහිමි උඩත් මේඝනාදගේ දකුණු අත ලංකාපුරේ සුලෝචනා ඉන්න මාලිගාවේ ජනේලයෙන් ඇතුළට විසිවෙනවා. තමන්ගේ සැමියාගේ අත දැකපු සුලෝචනා කෑ ගහලා අඬන්න ගත්තා. ඇය ඒ අජීව අත අල්ලගෙන මෙහෙම කියනවා. හිමියනි, ඔබ ඇත්තටම මිය ගියා නම් මගේ පතිවත ඇත්තක් නම් මේ අතින් යමක් ලියන්න. පුදුමයකි. ඒ කපා දැමූ අතේ ඇඟිල්ල චලනය වුණා. අතින් ගැලූ ලේ වලින් සුලෝචනාගේ සලවු මත මෙහෙම ලියවි වුණා. මා මිය ගියත් මාගේ ප්‍රේමය අමරණීයයි දේවිය. මා වෙනුවෙන් හඩන්න එපා. සුලෝචනාට දරාගන්න බැරිම දුක වුණේ මේඝනාද මියගිය එක විතරක් නෙවෙයි. ඇය දැනගන්නවා තමන්ගේ සැමියාව මැරුවේ වෙනත් කවුරුත් නෙවෙයි, තමන්ගේම පියාගේ අවතාරය බව. ලක්ෂ්මණ කියන්නේ සුලෝචනාගේ පියාවන ආදිශේෂ නාගයාගේ මිනිස් අවතාරයයි. දෛවය කොච්චර කුරීරුද? පියෙක් අතින් දියණියක් වැන්ද වුණා. තම සැමියාගේ හිස ඉල්ලගෙන සුලෝචනා තනියම සතුරු කදවුරට යනවා. රූමත් කාන්තාවක් තනියම එනු දැකලා වානර සේනාව නිහඬ වුණා. ඇය රාම ඉදිරියට ගිහින් මේඝනාදගේ හිස ඉල්ලනවා. එතන හිටපු සුග්‍රීව ඇයව උපහාසයට ලක් කරනවා. මල කඳක් කොහොමද ලියුම් ලියන්නේ? මේක බොරුවක් කියලා. එවිට සුලෝචනා බිහිසුණු අභියෝගයක් කරනවා. මම මගේ සැමියාට පණ වගේ ආදරය කළ බිරිඳක් නම්, මම පතිවත රැක්ක උත්තමාවියක් නම් මේ අජීව හිස මා දෙස බලා සිනාසේවා. මුළු යුද්ධ පිටියම මීයට පිම්බා වගේ නිහඬ වුණා. ලක්ෂ්මණගේ අතේ තිබුණු මේඝනාදගේ හිස හෙමින් දැස් ඇරලා තමන්ගේ ආදරණීය බිරිඳ දිහා බලලා ඒ හිස ජීවමාන කෙනෙක් වගේ hina වුණා. රාම ලක්ෂ්මණ පවා ඒ ආදරය ඉදිරියේ තතිගත්තා. රාම ඊතා ගෞරවයෙන් හිස ඇයට ලබා දුන්නා. අවසානයේදී සුලෝචනා තම සැමියාගේ හිස පපුරට තුරුළු කරගෙන
ඇවිලෙන චිතකයට පැන සති පූජාව කළා. තම ජීවිතයත් ආදරයත් පූජා කළා. යුද්ධය දිනුවත් ධර්මය සහ මනුෂ්‍යත්වය පෙරදුණු තැනක් විදිහට මේඝනාද සුලෝචනා ප්‍රේම වෘත්තාන්තය ඉතිහාසයේ රන් අකුරින් ලියවි වුණා. ඉතින් මේ වගේ කතා ඉදිරියටත් බලන්න අපිව ෆොලෝ කරලා තියාගන්න.